අපි අද සම්ප්‍රදායික මාළු ඇඹුල් තියල් එකක් හදාගත්තා. කළු පාටට සුවඳට රසට අපි බලමු අපි මේක හදාගත්තේ කොහොමද කියලා. මාළු ඇඹුල් තියල් එක හදන්න ගොරක මේ වගේ ප්‍රමාණයක් ගන්නවා. ඒකට අපි එකතු කරගන්නවා ගම්බිරිස්. ඒකටම අපි දාගන්නවා ලුණු තමන්ගේ රස අනුව. ඊට පස්සේ මේකට වතුර ටිකක් එකතු කරගෙන චුට්ටක් වෙන්න මේක එකට හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි හට්ටිය අරගෙන ඒකට අපි කරපිංච ටිකක් වතුරට දාගන්නවා. ඒ වගේම රම්පේ මම මේ මැටි හට්ටියක් යූස් කරන්නේ අපි ගොරක යූස් කරන හින්දා ගොරකවල ඇසිඩ් ගතිය වැඩි. ඒක නිසා අපි මේ කරපිංචා රම්පේ උඩ කුරුඳු පොතු ටිකකුත් දාගන්නවා. අපි දැන් මාළු කෑල්ලක් අරගෙන ඒක හොඳට මේ අපි හදාගන්නපු මිශ්‍රණයෙන් දවට ගන්නවා. දැන් මේ භාජනයට වතුර චුට්ටක් වෙන්න දාලා මේක අපි එකතු කරගන්නවා අපේ මාළු එකට. දැන් මේ මාළු එක අපි මධ්‍ය ගින්දර ගැන අඩුම ගින්දරක ඉමින්සරේ උයා ගන්න ඕන. මේ විදියට මාළු එකෙන්ම වතුර උනලා තැම්බෙන්න අරින්න. පාරින් පාරට පොඩ්ඩක් හොලවන්න. හිමිහිට ඇඹුල් තියල් එක මේ ගානට වගේ වෙනකන් හිඳ ගන්න.